බත්තිගම මෙච්චර ලස්සන තැනක් තියෙනවද? එක්කෙනෙක්ට රුපියල් 250 කිව්වොත් විශ්වාස වෙන්නවද? වැඩි කතා නැතුව යමුකෝ වීඩියෝ එකට. මේ වීඩියෝ එක බලන ඔයාව අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අමතක නොකර subscribe කරලා තියාගන්න. හරි අද බලමු කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ බත්තිගම තියෙන ලස්සන natural pool එකක් බලන්න. බලන්න කිව්වට ඉතින් බලන්නම නෙවෙයි නාන්නත් එක්කම යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු එතන විස්තර කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් අපි ගමන් පටන් ගන්න ගෝන පින වලින් බලමු කොච්චර වෙලාවක් යනවද කියලා ලොකේෂන් එකට යන්න. ඔයා කොහේ ඉඳන් එන කෙනෙක් වුණා ලොකේෂන් එක හොයාගන්න හරිම ලේසි. ඇප් එකේ ඉඳුරුපත්විල nature pool කියලා සර්ච් කරාම ලොකේෂන් එක හරියටම පෙන්නනවා. මෙන්න මේ බෝඩ් එක පහු කරලා යන්න ඕනේ. පහු කරලා යද්දී මම ඊතලයක් දාලා තිනවා. ඒ පැත්තට තමයි හරියටම යන්න ඕනේ. වාහනේ කෙනෙක්ට වුණත් ලොකේෂන් එක ගාවට යනකම් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව පාර තියෙනවා යන්න පුළුවන් විදියට. මේ පාරේ දිගටම යද්දී මෙන්න මේ විදියට තුම්මං හන්දියක් හම් වෙනවා. ඒක මෙන්න මේ ඉතාලියේ පැත්තට තමයි යන්න ඕන. මේ අපි ගිහින් තියෙන්නේ වැරදි පැත්තට. ඊට පස්සේ තැනට කෙනෙක්ගෙන් අහලා තමයි මේ හරියටම පාර හොයාගත්තේ. අපි දැක්කේ නැහැ. එතන ඉතාලියේ පැත්තට බෝඩ් එකකුත් ගහලා තියෙනවා පේනම සතාගේට කියලා. දැන් තමයි අපි හරි පාරෙන් යන්න හදන්නේ. එතන බෝඩ් එක අපි ඇත්තටම දැක්කේ නැහැ. අටපුරුගස්සිය ආයක් මැදින් තමයි අපේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ. හරිම ලස්සනයි කොළ පාටින් සම්පූර්ණයෙන්ම පිරලා වටපිටාව. අපි එතනට යනකොටම හරියටම 3:00 වගේ වෙලාව කොහොම හරි පැය භාගයක් වගේ ගිහින් තිබුණා අපිට එතනට යන්න. මෙන්න මෙතන තමයි අපේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා මත්පැන් ගෙනීම සහ බීමම තහනම් කියලා. ඒ වගේම පූල් එක ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා බෝඩ් එකේ. මේ පාකින් එකට ලොකුවට තියෙනවා. ඒ කියන්නේ වාහන පාක් කරන්න පුළුවන් විදිහට. මෙතනින් සල්ලි ගෙවල් තමයි ඒකට යන්න ඕනේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට පැයකට රුපියල් 250ක් අය කරනවා. අපි 4 දෙනෙක් ගියපු නිසා අපිට රුපියල් 1000ක් ගෙවන්න වුණා. සල්ලි ගෙවන වෙලාවට මෙයාලා මම දැන් ටයිම් එක මාක් කරගන්න. මොකද මේ ටයිම් එක පාස් වුණාම අපිට ඇවිල්ලා කියනවා ටයිම් එක ඉවරයි කියලා. පැය ඉවරනම පූල් එක આવටම ඇවිල්ලා කියනවා මේ ටයිම් එක ඉවරයි කියලා අපි. ඇත්තටම නිදහසේ සතුටින් ඉඳලා ඉන්න පුළුවන් දැනක් තමයි මෙතන. ගිහිල්ලා බලන්න ඔයාලත් කොහොමද කියලා. ගියපු ටයිම් එකෙත් මේ සම්පූර්ණ ෆැමිලියක් ඇවිල්ලා කියනවා. ඒවල බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා එතනම. ඇත්තටම පවුලත් එක්ක යාළුවත් එක්ක සතුටින් විනෝද වෙලා ඉන්න පුළුවන් තැනක් තමයි එතන.
මෙන්න මේ කියද්දි පොඩ්ඩක් පරිස්සමෙන් ගන්න ඕන. මේ එතන බෝඩ් ගහලා තියෙනවා. ඒ කියද්දි අර දෙපැත්තේ තියෙන මේවා අල්ලන්න එපා කියලා විශේෂයෙන්ම බෝඩ් ගහලා තියෙනවා එතන. මේ වගේම තමයි මේකෙන් වැටෙන්නේ වෙන සීතල වතුර. ඒ කියන්නේ පූල් එකේ වතුර වලට වැඩිය මෙතනින් එන වතුර මාරම සීතලයි. පූල් එකේ ඩීප් එක මට හිතෙන විදිහට අඩි 4.5ක් වගේ තමයි තියෙන්නේ උඩරිම කොරන්ටම යද්දී. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට අන්තිමට මතක් කරන්න ඕන විශේෂ දෙයක් කරන්න නම් බෝතල් පොලිතින් වගේ දේවල් ඒ දාලා එන්න එපා. මතක නොකර ඒවත් අරගෙන මෙන්න. අමතක නොකර අපේ subscribe කරලා තියාගන්න. ඊළඟට මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.